මේ කාලේ අපිට ගොඩක් ප්‍රොපේතවරු විවිධ උගන්වන කට්ටිය ගැන අහන්න හම්බෙනවා. ඇත්තටම යේසුස් වහන්සේ අපි අත්විඳිනවා නම් අපේ ජීවිතයට යහපතක් හම්බෙලා තියෙනවා නම් විතරයි අපි යේසුස් වහන්සේ ගැන බෙදා ගන්න ඕනේ. මොකද අපි ඒක හොඳයි කියලා දැනගත්ත නිසා. රයිට්. තව සභාවකින් තවත් කිතුණුවෙකුට බැන වැදිනවා නම් තවත් වැරදි පෙන්නනවා නම් එතන මොකක්ද හේතුව කියලා අපි බැලුවොත් අපි දන්නවා යේසුස් වහන්සේ අපිට කිව්වා අපි ඉන්නේ දැන් වෘක්කයෝ එහෙම නැත්නම් බැටළුවම පොරවගත්ත වෘක්කයෝ මැදේ ඉන්න අය වගේ. ගොඩක් වෙලාවට අන්‍ය ආගමික අය නෙමෙයි කිතුණු ආගමික එහෙම නැත්නම් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ අදහන කණ්ඩායම තමයි තවත් කිතුණු සභාවන් වලට දෙවියන් වහන්සේගේ තෝරාගත්ත දාසයන්ට විරුද්ධව නැගී සිටින්නේ. රයිට්? ඉතින් ඒක අහන්න දෙයක් නෑ යේසුස් වහන්සේ අපිට පැහැදිලිව කිව්වා. නමුත් මේ ප්‍රොපේතවරු සම්බන්ධයෙන් හරිම සරල ප්‍රශ්නයක් ඒක අපිට විසඳ ගන්න පුළුවන්. ඒක තමයි මතෙව් 7:15 කියනවා බොරු අනාගත වත්රුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. ඔහු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති. රයිට්. නමුත් ඇතුළතින් ඔහු ක්‍රූර වෘකයෝය. මේක තමයි වර්ස් එක සමහර වෙලාවට ප්‍රොපේතවරුන්ට විරුද්ධව ගේන. ඒක තමයි ඇත්තටම හොඳ ක්‍රමය අපිට බලන්න පුළුවන්. මොකද බොරු අනාගතවරු ඉන්න පුළුවන්. නමුත් අපි මතෙව් 7:15 වෙනි පදයට ගියොත් ඔවුන් බැටළුවම පොරවගෙන ආවත් අපිට ඔවුන්ව අඳුනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක යේසුස් වහන්සේ අපිට එළිදරව් කරා. මොකද්ද? ඔවුන්ගේ ඵල වලින් නුඹලා ඔවුන් ඇඳින ගන්න ඕය. කටුගස් වලින් මුද්‍රික පළවත්, ගොකටු වලින් අත්තිකා පළවත් නෙලා ගනිද්ද. ඉතින් මේ සභාව තුළ ඒ ප්‍රොපේතවරයා තුලින් 5000කට වැඩි මිනිස්සු හොඳ වෙනවා. පිටරටවල වල මිනිස්සුත් ඇවිල්ලා යේසුස් වහන්සේ ගැන අහනවා. යේසුස් වහන්සේ ගැන මෙලෝ හතරක් දන්නේ නැති මිනිස්සු දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට පැමිණෙනවා නම් ඉතින් එතන තියෙන්නේ හොඳ ඵලයක්. සමහර අය ඒ ගැන විරුද්ධත්වය කියන එහෙම නැත්නම් තවත් සභාවකට විරුද්ධ වෙන පාස්ටර්වරු හරි කවුරු හරි කට්ටිය ගැන බලන්න එයාලගේ ජීවිතේ කොහොමද තියෙන්නේ කියලා. එයා අඳින කන බොන විදිය, එයාගේ සභාවේ ඉන්න අය, එයාලගේ සභාවේ ඉන්න අයට තියෙන ගැටලු මේවා තමයි අපි බලන්නේ. එතකොට අපිට පැහැදිලිවම තෝරගන්න පුළුවන් කවුද හරි ප්‍රොපේතවරයා කියලා. මොකද යේසුස් වහන්සේ කිව්වා ඵල වලින් අපිට ඒක බලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපි බැලුවොත් මතෙව් 7:16 සහ 17:18ම බලමු. එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි. නමුත් නරක ගහ නරක ඵල දරයි. හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හට ගන්නට බැරිය. යේසුස් වහන්සේ කිව්වේ නරක ගස්වල හොඳ ඵල හට ගන්නට බෑ. මම නෙමෙයි කියන්නේ. ප්‍රොපේතවරු සම්බන්ධයෙන් හරි දේවගැතිවරු සම්බන්ධයෙන් කවුරු හරි සභාවක සභාපාලකෙක් හරි කවුරු හරි කියනවනම් එක එක අයට ඕන තරම් කතන්දර කියන්න පුළුවන්. නමුත් අපි දැනගන්න ඕනේ යම් පමණ තැනක යහපත් දේවල් වෙනවනම් එතන තමයි තැන. එතන ඉන්නේ වෘකයේද්ද ඇත්තම බැටළුවේද්ද කියලා අපිට හඳුනා ගන්න පුළුවන් ඒ ඵලවලින්.